ශ්‍රී ලංකාවේ දැනට තියෙන රජය ජාතික ජනබලවේග රාජ්‍ය සම්බන්ධයෙන් මේ රජයට සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාට බලයට ඒමට උතුරු පළාතේ සහ නැගෙනහිර පළාතේ දෙමළ ජනතාව සහ මුස්ලිම් ජනතාව විශාල වශයෙන් ඡන්දය දුන්න ඉතිහාසයේ කවදාකවත් නොදුටු ආකාරයකට ඒක රටේ එක්සත්භාවය ඇති කරන්න ඔවුන් දීපු වරමක්. ඒ කියන්නේ දෙමළ ජනතාව විශේෂයෙන්ම උතුරු පළාතේ ඒ වගේම නැගෙනහිර මඩකල්පුව දිස්ත්‍රික්කයේ පෙරදුනා අනිත් හැම එකක්ම දින්නා. ඉතින් මේක රටේ එක්සත් බව පිළිබඳ විශ්වාසයක් ඇති කරන්න ඔවුන් දීපු ඡන්දයක්. තමගේ නිදහස් ඡන්දය ඔවුන් සිංහල බෞද්ධ පුද්ගලෙක් වන අනුර කුමාර දිසානායක මැතිතුමාට දුන්නේ රටේ එක්සත්භාවය වෙනුවෙන්. ඔවුන් කැප කළ දුන්නා. නමුත් අපි දන්නවා දැන් ගියපර අයවැයෙන් මුදල් වෙන් කරලා තියෙන්නේ රුවන්පුර අධිවේගී මාර්ගයට. ඒ කියන්නේ රුවන්පුර අධිවේගී මාර්ගයේ කහතඩුවේ ඉඳන් ඉංගිරිය දක්වා ප්‍රමාණයටත් තවදුරටත් ඉඩම් ගැනීම සඳහා මුදල් වෙන් කරලා තියෙනවා රත්නපුරට. ඉතින් මේක හොඳයි. රුවන්පුර අධිවේගී මාර්ගය හොඳයි. මොකද ගොඩක් කොළඹ රත්නපුර අතර විශාල ගමනාගමනයක් වෙනවා. නමුත් මේක ඇයි මේ සිංහල ජනතාව ජීවත් වෙන ප්‍රදේශවලට පමණක් මේ රජය ජාතික ජනබලවේගයේ රජයේ මුදල් වියදම් කරන්නේ අධිවේගී මාර්ග හදන්න කියන ප්‍රශ්නේ නෝ. උදාහරණයක් ඇටියට යාපනයේට රජයට තිබ්බ ජාතික ජනබලවේගයට තිබ්බ යාපනයට වෙනම අධිවේගී මාර්ගයක් අඩු ගානේ සැලැස්මක්වත් ඒ සඳහා හදලා ඒ සඳහා feasibility report එකක් හරි ගන්න තිබ්බා මේ පාර කොහොමද යන්නේ කියලා. ඒ වගේම නැගෙනහිර පළාතට බඩකල්පුව කල්මුණි කත්තංගුඩි හරහා අධිවේගී මාර්ගයක් කොහොමද හදන්නේ කියන එකට. ඒක ධර්ම හදන සාලේ නැති වුණත් අඩු ගන්න ඒක යෝජනා කරලා කැබිනට් මණ්ඩලයෙන් ඒකට අනුමැතිය ලබාගෙන ඒකට අවශ්‍ය මූලික අඩිතාලමුවත් මේ රජයට දාන්න තිබ්බා. නමුත් ඒක අවසනාවකට සිදු වුණේ නැහැ. ඉතින් මම මේ ගැන රජය අවධානය යොමු කරනවා. මොකද රටේ ජනතාව සියලුම දෙනා එකතු වෙලා ජනමාර්ගික වේගයකින් හෝ ආගම් වේදයකින් තොරව මේ රජයට එක්සත් ලංකාවක් පිළිබඳ සිහිනය සබය කරගන්න ඡන්දය දීපු හින්දා මේ අධිවේගී මාර්ගයත් රුවන්පුර අධිවේගී මාර්ගයේ තියෙන්නේ ගොඩක්ම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ සිංහල ජනතාව ජීවත් වෙන ප්‍රදේශයට දියුණු කරපු අධිවේගී මාර්ගයක්. ඉතින් ඒක එහෙමම ගෙනියන එක කමක් නැහැ ඒක කරාට. නමුත් අනිත් පළාත් වල ජනමාර්ගික පදනමකින් තොරව අධිවේගී මාර්ගය දියුණු කරන්න ඕනේ.